වංචාවක් නැතුව මේ වගේ දේවල් නම් කන්න පුළුවන්. අවුරුද්දට හැමෝම කෙසෙල් ගන්න කඩවල වලට යනවා. අපේ බිස්නස් කාරයෝ පිරිලා. කෙසෙල් කියලා ඉදවන්නේ කෙමිකල් ගහපු කෙසෙල් තමයි අපිට පෙන්වන්නේ. ඉතින් මැනික් ක්ෂේත්‍රයේ ඕක ඔයිට වැඩියෙන් තියෙනවා. ඉතින් ගොඩක් ආධුනිකයන්ට සෆාය කියලා කපටි වෙලෙන්දෝ මෙන්න මේවා විකුණනවා. හැබැයි ඉතින් මේ අවුරුද්ද දවසේලා අපි කඩින් කෙහෙල් ගන්න යනවානේ. කපටි වෙලෙන්දෝ බැරි බෑලා. ගහේ මිදුණු කෙහෙල් මලක් කියලා කෙමිකල් ගාලා ඉදවපු කෙහෙල් කෑන් තමයි අපිට පෙන්වන්නේ. ඉතින් මම ඒ ගැන කියලා දෙන්නම් නෙමෙයි යන්නේ. ඉතින් ජෙම් බිස්නස් එකේ ඔයිටත් වඩා කපටි වෙලෙන්දෝ ඉන්නවා. ඉතින් අලුත් කෙනෙක් කියලා දැනගත්තාම ඇඟේ ගහන්නමයි හදන්නේ. ඉතින් කොහොමද ඒගොල්ලෝ අලුත් කෙනෙක්ද කියලා දැනගන්නේ? ඉතින් ඕගොල්ලන්ගේ බොඩි ලැන්ග්වේජ් එකෙම තමයි. ඉතින් ඕගොල්ලන්ට කොන්ෆිඩන්ස් නැහැ කියලා ඒගොල්ලන්ට තේරෙනවා. ඉතින් මම දැන් කියලා දෙන්නම් කොහොමද මෙන්න මේ වගේ ගලක් හඳුනගන්නේ කියලා. ඉතින් මේ ඇවිල්ලා පදියනුයි වයිට් සෆායර් එකම පාට. ඉතින් පළපුරුදු කෙනෙක් නම් ගල දෙක ගමන් කියන්න පුළුවන්. ඉතින් පොඩේ වෙලෙන්දොත් මේක අපිට වැඩේ මෙහෙමයි කරන්නේ. ඒගොල්ලෝ එක්ක සමහර විට සෆායර් ලොට්ටයත් එක්ක මේක පෙන්නනවා. එතකොට අලුත් කෙනා හිතන්නේ මේක සෆායර් එකක්. ගල හොඳට ටෝච් එක ගහලා බලනවා. පළුදුත් නැහැ. ලාභයක් ගන්න පුළුවන් වෙයි කියලා ගල ඉල්ලනවා. මුලින් මරයා කියන්නේ ඉතින් ලක්ෂ ගානේ. අන්තිමට ඉතින් 20-30000ට හරි ගල දෙනවා. ඉතින් මේ ගලකින් මොනවා කරන්නද? අන්තිමට ඉතින් ජෙම් බිස්නස් එකත් එපා වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ දෙක දිනන කට්ටිය මෙහෙම මූණි ගල් තියලා බලනවා. කොහොමද ඉතින් සෆායර් ගල් කූල්. හැබැයි ඉතින් පදියන් සෆායර් වලට වඩා පොඩ්ඩක් කූල්. හැබැයි ඉතින් පළපුරුද්ද නැති කෙනෙක්ට ඒකෙන් හොයාගන්න අමාරුයි. ඕගොල්ලෝ දෙක දිනන ගල් මෙහෙම උඩ තදා බලනවා. ඒ බර බලන්න. ඉතින් ස්පෙસિෆික් ග්‍රැවිටි එකක් දෙකේම පොඩි වෙනසයි තියෙන්නේ. ඉතින් පළපුරුද්ද නැතුව අඳුන ගන්න අමාරුයි. ඉතින් ක්‍රිස්ටල් ෂේප් එකකින් පුළුවන්ද? පුළුවන්. හැබැයි ඉතින් පදියන් වල ක්‍රිස්ටල් ෂේප් එක ගැන ගල් හෙනම අඩුයි. මොකද මේකේ හાર્ඩ්නස් එක අඩුයිනේ. ඒ හින්දා ගල් ගෙවිලා තමයි එන්නේ. ඉතින් මැනුවලි හොයාගන්න මේකේ ලේසිම ක්‍රමයක් තියෙනවා. මේවයි පර්ෆෙක්ට් ක්ලීවේජස් තියෙනවා. මේවයි ගල කැඩෙන ක්‍රමය යනවා. ඒකින් ඔයාලට අඳුන ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලෝ මැෂින්ස් පාවිච්චි කරන්න. ස්පෙක්ට්‍රම් එක ගෙනිච්චොත් අනිවාර්යෙන් හරියටම කියන්න පුළුවන්. මොකද අපි අඩුව තියාගෙන අත බුච්ච ගන්න. එහෙමයි. අපි හැබැයි ඉතින් අපිට ස්පෙක්ට්‍රම් බලන්න නොලෙජ් එක හොඳටම ඕනේ. ඉතින් ඕගොල්ලන්ට ඒ නොලෙජ් එක ගන්න අපේ ජෙම් කෝස් එක ෆලෝ කරන්න පුළුවන්. ඉතින් අපි ඕගොල්ලන්ට කන්ටැක්ට් නම්බර් එක දාලා තියෙනවා. ඉතින් සමහර වයිට් සෆායර් වල ක්‍රෝමියම් තියෙනවා. හැබැයි ඉතින් හැම ගලෙම පේන්නේ නැහැ. ඉතින් ඕගොල්ලන්ට UV ලයිට් එක ගහලත් එහෙම අඳුන ගන්න පුළුවන්. ඉතින් හැම වෙලාවෙම එකම විදියට try කරන්න එපා. ක්‍රම දෙක තුනකින් බලන්න. එතකොට ඔයා කවදාවත් ජෙම් එකකින් නම් පෙරදෙන්න ගන්න නැහැ. ඉතින් මේ අලුත් අවුරුද්දේ මම ජෙම් බිස්නස් එකේ ඕගොල්ලන්ට ඉහළටම යන්න පුළුවන් යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඕන දෙයක් තියෙනවා නම් අපෙන් අහන්න අපි නොවේද කියලා දෙන්න.